හායි අද වතමලක් හදාගන්න හැටි කියලා දෙන්න යන්නේ. සම්පූර්ණ කූරු දෙකක් ගන්න. දෙකට මැදින් කපා ගන්න. එතකොට කෑලි 4ක් එනවනේ. ඒ 4 මේ විදිහට දෙකට නමා ගන්න ඕනේ. කෑලි 4ම. ඊට පස්සේ සම්පූර්ණ කූරු දෙකක් අරන් ඒකත් හරි මැදින් නමා ගන්න. කපා ගන්න එපා. හරි එකක් හරි මැදින් තියලා අනිත් එක ඒකේ අපි එක වටයක් කොතා ගන්න තමයි ඕනේ මේ ගැලවෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ චුට්ටක් නමා ගන්න මේ අර දිගට තියෙන එකෙන් තමයි නමන්නේ. චුට්ටක් නමා ගන්න මේ විදිහට. ඊට පස්සේ අර දෙපැත්තම නමා ගන්න. එහෙම චුට්ට එක සමානව. ඊට පස්සේ අර කපපු කෑල්ලෙන් හතරක් තියෙනවනේ. ඒකක් අරන් එකපාරක් කොතා ගන්න. අනිත් පැත්තටත් ඒ විදිහටම ඒ කෑල්ලක් අරන් එකපාරක් කොතා ගන්න මේ ගැලවෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ ආයෙත් චුට්ටක් නමන්න. දෙපැත්තම නමන්න ඕනේ මේ චුට්ට අර දෙපැත්තම සමාන වෙන්න. ආයෙත් අර මේ හතරෙන් දැන් දෙකයින් තියෙන්නේ. ඒ දෙක අරගෙන එකක් එක පැත්තකට තියලා ඔතන්න. අනික අරගෙන ආයෙත් එක වටයක් ඔතා ගන්න. එතකොට ඔක්කොම ඉවරයි. ඊට පස්සේ අපි පෙත්ත මේ ඔතා ගන්න තියෙන්නේ. ඔක්කොම ටික එකට අල්ලලා තමයි ඔතා ගන්න ඕනේ. අර දෙපැත්තේ තියෙන දිග කෑලි දෙකෙන් තමයි අපි මේ පෙත්ත සම්බන්ධ කරගන්නේ. මේ එකට අල්ලලා මේ විදිහට දෙපැත්තේ තියෙන කෑලි දෙකෙන්ම මේ පළවෙනි පාර එක කෑල්ලක් අරගෙන ඔතා ගන්න. ඊට පස්සේ අනිත් පැත්තේ තියෙන කෑල්ලෙනුත් ඔතා ගන්න. ආයි එතකොට ගැලවෙන්නේ නැහැනේ. ඊට පස්සේ අපි පෙත්තේ බොක්ක ගන්න ඕනේ. මේ වගේ පෙති 5ක් ඕනේ ඔක්කොම. ඊට පස්සේ අපි සුදු පාට කූරක් දෙකට කපලා ඒ එක භාගයක් අරගෙන සෙන්ටිමීටර් 2ක් විතර පුච්චන්න නැතුව ඊටු ටික ඔක්කොම පුච්ච ගන්න ඕනේ. රේණු ටික අරගෙන රේණු ටික කපලා ඒ සෙන්ටිමීටර් 2ක් ඉතුරු කරේ. ඒ ටිකට තමයි මේ රේණු ටික අලව ගන්නෙ. ග්ලූ ගන් එකකින් තමයි අලව ගන්න ඕනේ. ඊට පස්සේ ඒ සෙන්ටිමීටර් 2කට ඒ කපාගත්ත ටික ඔක්කොම අලව ගන්න. කලංකය තමයි මේ හදන්නේ. ඒකේ අපි පුච්ච ගත්ත ටිකට රතු පාටින් හරි තැඹිලිත් අවුලන්නේ. ගා ගන්න පාට ටික. ඊට පෙත්තේ නම් අනිවාර්යෙන් ගන්න ඕනේ නැහැ. රතු පාට හින්දා පේන්නේ නැහැ. ඊට පස්සේ පළවෙනි පෙත්ත අරගෙන මේ පළවෙනි පෙත්තේ ග්ලූ ගන් ගාලා දෙවෙනි පෙත්තේ ඒකට අලවන්න. ඊට පස්සේ දෙවෙනි පෙත්තේ නට්ටේ ග්ලූ ගන් ගාලා තුන්වෙනි පෙත්ත අලවන්න. ඊට පස්සේ හතරවෙනි පෙත්තත් අලව ගන්න. ඊට පස්සේ මැද තමයි අපි නට්ට අලවන්නේ. නැට්ට අලවලා කලංකයත් අලවලා ඊට පස්සේ තමයි අවසාන පස්වෙනි පෙත්ත අලවන්නේ. ඊට පස්සේ අපි ටේප් එකෙන් ඔතා ගන්න තමයි තියෙන්නේ. එතකොට මල ඉවරයි. Thank you.